අපි හැමදාම පාවිච්චි කරන වාහන, බෝට්ටු විතරක් නෙවෙයි, තනකොළ කපන මැෂින්ම පාවා බලගන්නවන එන්ජින් එකක් ඇතුලේ ඇත්තටම මොකක්ද වෙන්නේ? එන්න අපි අද කතා කරමු මේ එන්ජින් වල හදවත වගේ තියෙන දෙපහර සහ සිව්පහර ක්‍රියාකාරීත්වය ගැන. හිතලා බලන්න. වම් පැත්තේ තියෙන මේ අතිශය සංකීර්ණ මැෂින්ම මේකේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයම අර දකුණු පැත්තේ පෑන සරල උඩට පහළට යන චලනයට සම්පින්ඩණය වෙන්නේ කොහොමද? බලය නිපදවීමේ සම්පූර්ණ රහසම හැංගිලා තියෙන්නේ අන්නේ චලිතය ඇතුලේ. හරි. ඉතින් ඕනෑම එන්ජින් එක මූලිකම ආරමුණ හරිම සරලයි. ඉන්ධනවල තියෙන රසායනික ශක්තිය අපිට පාවිච්චි කරන්න පුරන චලිතයක් බවට පත් කරන එක. හැබැයි මේ දේ සිද්ධ වෙන විදියේ තියෙන පුංචි වෙනසක් තමයි මේ එන්ජින් වර්ග දෙක සම්පූර්ණයෙන්ම වෙන් කරන්නේ. හැබැයි මේ එන්ජින් වර්ග දෙකේම තියෙන එක පොදු දෙයක්. ඒ තමයි මේ දෙකම අභ්‍යන්තර දහන එන්ජින්. ඒ කියන්නේ ඉන්ධන දහනය වෙන්නේ එන්ජිම ඇතුළෙමයි. හිතන්නකෝ හරියට පොඩි පාලනය කරපු පිපිරීම් සෙට් එකක් එක දිගට වෙනවා වගේ. අපේ කතාව පටන් ගන්න හොඳම තැන තමයි මේ. හරි, එහෙනම් මුලින්ම අපි බලමු සිව්පහර එන්ජින දිහා. මේක හරිම පිරිවලයි. හරියට හොඳට පුරුදු වුණු නර්තනයක් වගේ. එහෙම නැත්නම් අපි හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා වගේ નિયમિત පියවර 4කින් සමන්විත ක්‍රියාවලියක්. මේ පියවර 4 මතක තියාගන්න හරිම ලේසි. සරලවම කිව්වොත් ඇද ගන්නවා, තෙරපනවා, පුපුරවනවා සහ පිට කරනවා. දැන් එන්න අපි මේ එකින් එක හරියටම කොහොමද වෙන්නේ කියලා රූප සටහන් එක්කම බලමු. හරි, පළවෙනි පියවර චූෂණය. හරියට අපි සිරින්ජයකින් මොන හරි උරනවා වගේ වැඩක්. පිස්ටනේ පහළට යනකොට චූෂණ කපාටේ, ඒ කියන්නේ ඉන්ධන එන දොර ඇරෙනවා. එතකොට ඇතුලේ ඇතිවෙන රික්තකයට පෙට්‍රල් සහ වාතය මිශ්‍ර වෙච්ච මිශ්‍රණයක් සිලින්ඩරය ඇතුළට ඇදිලා එනවා. ඊළඟට මොකද වෙන්නේ? දැන් අර ඇතුළට ගත්ත ඉන්ධන වායු මිශ්‍රණය පිස්ටනේ උඩට එන ගමන් හොඳට තද කරනවා. මේ සම්පීඩනය හරිම වැදගත්. මොකද ඒකෙන් මිශ්‍රණය වඩාත් ලේසියෙන් පුපුරන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. ඊළඟ මහ පිපුරුමට වේදිකාව සූදානම් වෙන්නේ අන්න එහෙමයි. මෙන්න එන්ජින්නේ හදවත. බලපහර. අර හොඳට තද කරපු මිශ්‍රණයට ස්පාර්ක් ප්ලග් එකෙන් පොඩි ගිනි පුළිඟුවක් දෙනවා. බූම්! ඒ ප්‍රබල දහනය නැති වෙන බලෙන් පිස්ටනිය වේගෙන් පහළට තල්ලු කරනවා. මේ උඩ පහළ චලනය තමයි දොම්කරය හරහා රෝදවලට බලය ගෙනියන්නේ. හොඳයි, දැන් අන්තිම පියවර. ඒ තමයි පිරිසිදු කිරීම. පිස්ටනේ ආයමත් උඩට එන ගමන් අර පිපිරීමෙන් ඉතුරු වුණු දුම, ඒ කියන්නේ පිටාර වායුව දැන් අලුතින් ඇරෙන පිටාර කපාටය හරහා එළියට තල්ලු කරලා දානවා. දැන් සිලින්ඩරය ආයෙත් පිරිසිදුයි. ඊළඟ වටේට සූදානම්. සිව්පහර එන්ජිනිමේ ඒ ක්‍රමානුකූල පිළිවෙල පියවර 4 අපි දැක්කා නේද? හැබැයි මේ දේම ඊට වඩා වේගින් තවත් සරල විදියට කරන්න බැරිද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි දෙපහර එන්ජින. මේක හරිම දක්ෂ නිර්මාණයක්. අර පියවර 4ම පියවර 2කින් කරලා ඉවර කරනවා. මෙන්න දෙපහර එන්ජින්වක තියෙන ලුකුම වැදගත්ම වෙනස. දොඹකරේ එකපාරක් කැරකෙනකොට බලපහරකුත් ලැබෙනවා. මතකද? සිව්පහර එන්ජින්වකදී මේකට දොඹකරේ වට දෙකක් කැරකෙන්න ඕන. ඒ කියන්නේ එකම වේගයකදී දෙපහර එන්ජින්වක් දිගුණයක් පිපිරීම ඇති කරනවා. මෙතන සිද්ධ වෙන දේ ඇත්තටම හරිම දක්ෂයි. පිස්ටනේ උඩට යන්නේකම පහරෙන් වැඩ දෙකක් එකපාර වෙනවා. එකක් තමයි උඩ තියෙන මිශ්‍රණය සම්පීඩනය කරන එක. ඒ වෙලාවෙම පිස්ටනේ යටින් ඇතිවෙන රික්තකයෙන් අලුත් ඉන්ධන මිශ්‍රණයක් ඇතුළට ඇද ගන්නවා. එක පහරයි වැඩ දෙකයි. දැන් ජ්වලනයෙන් පස්සේ පිස්ටනය පහළට එනකොට ඒක තමයි බලපහර. ඒත් එක්කම පිස්ටනයම කපාටයක් වගේ වැඩ කරලා සිලින්ඩරේ පැතිවල තියෙන ద్వාර ඒව නැත්තම් පෝට්ස් විවෘත කරනවා. එක ద్వාරයකින් පරණ දුම එළියට යනවා, අනිත් පැත්තෙන් අලුත් මිශ්‍රණය ඇතුළට එනවා. මේ සරල බව තමයි දෙපහර එන්ජිමේ රහස. හරි, එහෙනම් මේ එන්ජින් දෙකේම වැඩ කරන විදිහ අපි දැන් දන්නවා. දැන් වෙලාව හරි මේ දෙක පැත්තෙන් පැත්ත තියලා බලන්න කාටද වාසි කාටද අවාසි කියලා. මේ වගුව බැලුවම වෙනස්කම් දෙක පැහැදිලි. බලපාරවල් ගත්තොත් හැම භ්‍රමණයකටම එකක් දෙන දෙපහර එන්ජින. ඉදිරියෙන් යාන්ත්‍රික සරල බවත් එහෙමයි. කපාට කැම් ෂාෆ්ට් වගේ සංකීර්ණ දේවල් නැහැ. හැබැයි ඒ සරලකමට මිලක් ගෙවන්න වෙනවා. ලිහිසිකරණයට තෙල් ඉන්ධන එක්කම මිශ්‍ර කරන නිසා දහනේ එච්චර පිරිසිදු නැහැ. ඒ වගේම සමහර අලුත් ඉන්ධන පරණ දුමත් එක්ක එළියට එන නිසා ඉන්ධන කාර්යක්ෂමතාවත් අඩුයි. අනිත් පැත්තෙන් සිව්පහර එන්ජින සංකීර්ණ වුණත් වෙනම තෙල් පද්ධතියක් නිසා කොටස් හොඳට පැවතෙනවා, ඉන්ධන කාර්යක්ෂමතාවත් ගොඩක් ඉහළයි. හැබැයි අපි ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කරද්දී පුදුම හිතන ඇත්තක් තියෙනවා. හිතන්න අපි වාහනයට ගහන පෙට්‍රෝල් වල තියෙන සම්පූර්ණ ශක්තියෙන්
හොඳම සිව්පහර එන්ජින් එකට වුණත් රෝද කරකවන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ 25ක් 30ක් අතර ප්‍රමාණයක් විතරයි. ඊටු 70%ම තාපය සහ ශබ්දේ විදිහට අපතේ යනවා. මේක තමයි අභ්‍යන්තර දහන එන්ජින් තාක්ෂණයේ තියෙන ලොකුම අභියෝගයක්. ඉතින් මේ හැමදේම බැලුවම අපිට එක එන්ජින් එකක් අනික්කට වඩා හොඳයි කියලා එකපාරටම ලේබල් ගහන්න පුරවන්න බෑ. ඇත්ත කතාව තමයි ඒවයේ තියෙන වෙනස්කම් නිසා ඒ වැඩේට ගැලපෙන නියම මෙවලම තෝරගන්න එකයි වැදගත් වෙන්නේ. සරලවම කිව්වොත් මෙහෙමයි. සිව්පහර එන්ජිනීමේ තියෙන කාර්යක්ෂමතාව, පිරිසිදු බව සහ කල්පවැත්ම නිසා ඒක කාර් යතුරු පැදී වගේ දිගුදුර දුවන නිතර පාවිච්චි වෙන දේවල් වලට නියමටම ගැලපෙනවා. අනිත් පැත්තෙන් දෙපහර එන්ජිනීමෙන් ලැබෙන බරට සරිලන ඉහළ බලය සහ යාන්ත්‍රික සරල බව නිසා ඒක දම්වැල් කියත් ඒක යන චේන්සෝ, කොළපිමින මැෂින්, කුඩා බෝට්ටු වගේ ෂණිකව ඉහළ බලයක් ඕන කරන සැහැල්ලු උපකරණවලක නැතුවම බැරි වෙනවා. ඉතින් අශ්ව කරත්තේ ඉඳලා මේ වගේ සංකීර්ණ එන්ජින් දක්වා අපි ආපු මේ ගමනේ ඊළඟ නැවතුම මොකක් වේද? අනාගතයේදී අපිව එහා මෙහා ගෙනියන්න බල කේන්ද්‍රය මොන වගේ එකක් වේද කියලා හිතනවද? ඒ ප්‍රශ්නෙට උත්තරය හොයන එක සමහර වෙලාවට ඊළඟ ඉංජිනේරු පරම්පරාවට බාර දෙයක් වෙයි. මේ තාක්ෂණික කරුණු විග්‍රහයත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.